I've got an itch I can't scratch, I'm missing a piece that completes a whole part of me, an open wound scar to see. Everybody come here, gather round, welcome to the freak show, the best in town. Hello guys, welcome back to ARIT School. ඔයගොල්ලෝ ඉතින් අදත් එක තුලා තියෙන්නේ තවත් අලුත් මලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් අද ටිකක් වෙනස් විදිහේ vlog එකක් තමයි මම ඔයගොල්ලන්ට අරගෙන ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් අපි මුලින්ම අපේ setup එකේ lights ටික on කරගෙනමු. ඉතින් lights ටික on කරගත්තට පස්සේ අපි අපේ වැඩ ටික පටන් ගමු. රයිට් ඉතින් ලයිට්ස් ටික ඔන් කරගත්තට පස්සේ මේ වගේ view එකක් තමයි තියෙන්නේ ස්ටුඩියෝ එකේ. ඉතින් අද ගොඩක් දුරට මේ සයිඩ් එකේ තමයි වැඩ ටික යන්නේ. මොකද ඔෆිස් එකේ working hours තමයි වැටිලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ පැත්තේ තියෙන ලැප් එක ගොඩක් දුරට use වෙන්නේ නැති වෙයි. එහෙනම් අපි අපේ වැඩ ටික start කරමු. රයිට් ඉතින් දැන් රෑ 10:00 විතර ඇති වෙලාව. ඉතින් normally 10:00 වගේ තමයි working hours පටන් ගන්නෙ. ඉතින් 10:00 ඉඳන් 11:00 12:00 1:00 දෙකහමාර වගේ වෙනකන් සාමාන්‍යයෙන් පැය 4ක් වගේ working hours යනවා. right ඉතින් සාමාන්‍ය මේ IT industry එකේ ඉන්න කට්ටිය company වල work කරන අය දන්නවා මේ scenario එක ගැන. ඉතින් මෙතනදී සාමාන්‍යයෙන් 8-5 job එකක් වගේ නෙමෙයි මේක සිද්ධ වෙන්නේ. සාමාන්‍යයෙන් 8-5 job එක නම් සාමාන්‍යයෙන් 8ට start කරලා 5ට ඉවර කරා ඊට පස්සේ lap එක දිහා බලන්නවත් නැතුව ඉන්න පුළුවන්. ඒත් මේ IT industry එකේ පොඩ්ඩක් ඒක වෙනස් විදිහට වෙන්නේ. ඉතින් මේ වෙනස් විදිහ තමයි මේ ගොඩක් කම්පැනිස් යන ෆ්ලෙක්සිබල් working hours කියන කන්සෙප්ට් එක. ඉතින් මේ ෆ්ලෙක්සිබල් working hours කියන කන්සෙප්ට් එක ගොඩක් IT industry එකේ ඉන්න අයට සාමාන්‍ය දෙයක්. right ඉතින් මේ ෆ්ලෙක්සිබල් working hours වල තියෙන එක වාසියක් තමයි අපිට හදිස්සියේ මොකක් හරි දෙයකට එළියට යන්න වුණොත් හදිස්සියක පැයක දෙකක අපිට බ්‍රේක් එකක් ගන්න ඕන වුණොත් අපිට ඒක ටීම් එකට ඉන්ෆෝම් කරලා අපිට ඒ බ්‍රේක් එක ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි අපිට නියමිත ටාස්ක් එකත් නියමිත ඩෙඩ්ලයින් එකට අපි ඒගොල්ලන්ට බාර දෙන්න ඕනේ. ඒ කියන්නේ අපිට ඕන වෙලාවක අපිට වර්ක් කරන්න පුළුවන් ෆ්ලෙක්සිබල් working hours. ඉතින් කොහොම හරි රෑට හරි දවල්ට හරි ඕන වෙලාවක අපි අපේ ටාස්ක් එක කරලා අදාළ ඩෙඩ්ලයින් එකට බාර දුන්නොත් එච්චරයි වෙන්න ඕනේ සාමාන්‍යයෙන් IT industry එකේ. right ඉතින් කම්පැනිස් වලින් අපිට මේ වගේ ෆ්‍රීඩම් එකක් දෙන අතරෙම කම්පැනිස් වලනුත් අපෙන් ලොකු ඉෆෙක්ට් එකක් දායි කියලා ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ඒගොල්ලෝ ඒ දේවල් බලාපොරොත්තු වෙන්නේ සාමාන්‍යයෙන් කම්පැනි එක පොඩ්ඩක් ක්‍රිටිකල් ස්ටේජ් එකේ ඉන්න වෙලාවක. ඉතින් ඒ වගේ වෙලාවක මෙන්න මේ වගේ රෑට වර්ක් කරන්න, එහෙම නැත්නම් working hours වලින් පිට වර්ක් කරන්න, එහෙම නැත්නම් අපි සාමාන්‍යයෙන් 5 days work කරනවා. සාමාන්‍යයෙන් සති දවස් 5 අපි වැඩ කරනවා. ඉතින් ඊට අමතරව කම්පැනි එක ඩිවෙලොපර්ස් ලගෙන් රික්වෙස්ට් කරොත් වීකෙන්ඩ්ස් වලත් වැඩ කරන්න කියලා අපිට අනිවාර්යයෙන්ම වීකෙන්ඩ්ස් වලත් වැඩ කරන්න වෙනවා. ඉතින් අපිට ඒකට අනිවාර්යයෙන්ම ඇග්‍රී වෙන්න වෙනවා. මොකද අපිට කම්පැනි එක පැත්තෙනුත් ගොඩක් ෆ්‍රීඩම් එකක් දීලා තියෙන නිසා. ඉතින් ඒ වගේ වෙලාවට අපිට සමහරක් වෙලාවට දවස් 7ම වැඩ කරන්න වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ සිටුේෂන්ස් වලට ෆේස් කරන්න වෙන්න පුළුවන් මේ ඉන්ඩස්ට්‍රි එකේ. right ඉතින් අද ටාස්ක් එක ගැන මම ඔයගොල්ලන්ට පොඩි රෆ්ලි අයිඩියා එකක් දෙන්නම්. ඉතින් ඒකෙන් ඔයගොල්ලන්ට පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි. ඇයි මේ වගේ ටාස්ක් එකක් සාමාන්‍යයෙන් මේ වගේ පාන්දර වෙලාවක කරන්න කියලා. right ඉතින් මොකක් හරි සිස්ටම් එකක් තියෙනවා නම් අපි හදපු ඒක ක්ලයන්ට් යූස් කරන්න කලින් අපි අනිවාර්යෙන් ඒ සිස්ටම් එකේ performance test කරන්න ඕනේ. ඉතින් මෙතනදී performance test කරද්දී සාමාන්‍යයෙන් අපි working hours වල ඒවා test කරන්නේ නැහැ. after working hours කියන්නේ හරියටම කිව්වොත් business hours වලදී අපි මේ දේවල් ටෙස්ට් කරන්නේ නැහැ. business hours වලින් පස්සේ තමයි අපි මේ දේවල් ටෙස්ට් කරන්නේ. ඉතින් අපේ ටයිම් එකත් එක්ක ඒ අපි work කරන country එකේ ටයිම් එකත් එක්ක match කරාම ඒගොල්ලන්ගේ business hours ඉවර වුණාම තමයි අපි සාමාන්‍යයෙන් මේ ටෙස්ටිං start කරන්න ඕනේ. ඉතින් ඒ ටයිම් ඩිෆරන්ස් එකත් එක්ක තමයි මේ වගේ ටයිම් එක මේ ටාස්ක් එක කරන්න වෙලා තියෙන්නේ. ඉතින් කලින් ඉම්ප්ලිමෙන්ට් කරගත්ත පයිප්ලයින්ස් වලින් අපිට මේ දේවල් කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි අපි මොන හරි ඉෂුස් තියෙනවා නම් අපි ඒවා සීනියර්ස්ලත් එක්ක කතා කරලා ෆික්ස් කරගන්න ඕනේ. ඉතින් ඒ වගේම තමයි අපේ අප්ඩේට්ස් අපි සීනියර්ස්ලාට දෙන්න ඕනේ. ඉතින් මේ වගේ රිපෝට්ස් ඇනලයිස් කරන්න ඕනේ. ඉතින් මේ වගේ වැඩ ගොඩක් තියෙනවා. එහෙනම් අපි වැඩ ටික කරගෙන යන ගමන් අතර මගදී සෙට් වෙමු. I feel nauseous, believe me. Never had a lot of shit come easy. Had to work hard, struggle just to be me. Had to rise up just so they could see me.
Did what I had to do just to feed me, and what was left over I put towards my dreaming. But the only thing in life that has meaning are the things you gotta work for, believe me. Take into your hands a plan, your own hands can land your own brand. And damn, I feel like no one takes accountability. They want the credibility, convincingly unwilling to put in the hours it takes to get some power. Don't be f***ing sour, take a cold shower, scream until you're louder, work until you're prouder, and f*** all the doubters, they're just your downers. I swear to God they all let me down. I always fought just to wear the crown. I'm f***ed off at these f***ing clowns who were all taught they deserve an ounce. It's only worth it if you work for it. It's only worth it if you work for it. I won't stop till they hear me now. රයිට් ගයිස්, ඉතින් දැන් එකට විතර ඇති වෙලාව. ඉතින් පොඩ්ඩක් රීෆ්‍රෙෂ් වෙන්න කියලා හිතාගෙන මම ආවා කොෆි එකක් හදාගන්න කියලා. ඉතින් කොෆි හදන්න ලේසිම විදිහක් මම දන්නවා. ඉතින් ඒක දැන් මගේ ෆේවරිට් වෙලා තියෙන්නේ. ඉතින් මට පුළුවන් විදිහට මම කැමති විදිහට මම මගේ කොෆි එක හදාගන්නවා. එහෙනම් අපි කොෆි එක හදාගෙන අපේ ආයි වර්කින් ප්ලේස් එකට ගිහිල්ලා සෙට් වෙමු. රයිට් ගයිස්, ඉතින් මං කොෆි එක හදාගෙන ආවා. දැන් හරියටම එකට ළඟයි වෙලාව. ඉතින් අපිට තව වැඩ ටිකක් තියෙනවා කරගන්න ඉතුරු වෙලා. එහෙනම් අපි ඒ වැඩ ටිකත් ඉක්මනට ඉවර කරලා සෙට් වෙමු. Yeah. Sometimes I get so mad, there's no controlling me. My thoughts get so bad, I'm like, I might grab a bat, I don't know. My wrath, my blood boils over like, oh God, here goes. I lost all feeling from my head to my toes. You said some shit that I can't let go, so just stay tuned for the rest of the show. So have you ever felt betrayed? Switches how you see things, realize something needs change. Cause I know you got me f***ed up, let me show you what's up. Cause enough is enough. I'll take a face full of pavement just to make a statement. I know there's no turning back. Oh God, adrenaline wasted, so mad I can taste it. I know there's no turning back. I'll do what it takes, I ain't making mistakes like that. I'll bleed on your face to make you go take it back. I'll lose my shit, I go crazy when I'm mad. And now you go wish you shut the fuck up real bad. And now that I'm gone, yeah, I know there's no turning back. රයිට්, ඉතින් දැන් වෙලාව හරියටම 2:00 පහු වෙලා තියෙන්නේ. ඉතින් දැන් නම් මගේ වැඩ ටිකත් ඉවරයි. ඉතින් කොෆි එක බිව්වට පස්සේ ඒක රිෆ්‍රෙෂ්මන්ට් එකක් ආවට පස්සේ දැන් නම් ඉතින් එළි වෙනකන් උනත් ඉන්න පුළුවන්. ඉතින් ID සෙට් එක දන්නවා කොහොමත් අපි ඇක්ටිව් වෙන්නේ රැට තමයි කියලා. ඉතින් ඒ නිසා තව එළි වෙනකන් උනත් වැඩ කරන්න පුළුවන්. බට් හෙට උදේට ආයිත් කරන්න තියෙන නිසා මම මගේ වැඩ ටික මෙතනින් නවත්තනවා. එහෙනම් මම හිතනවා ඔයගොල්ලෝ අද vlog එක enjoy කරන්න ඇති කියලා. ඉතින් හැමදාමත් වගේ ඔයගලන්ට මේ IT ඉන්ඩස්ට්‍රි එක සම්බන්ධව මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ යුනිවර්සිටි සම්බන්ධව, ඩිග්‍රී සම්බන්ධව ඒ වගේම තමයි දැන් ගොඩක් දෙනෙක් කතා වෙන මේ ජොබ්ස් ප්‍රශ්න සම්බන්ධව ඔයගලන්ට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මම හැම කමෙන්ට් එකකටම රිප්ලයි කරනවා අනිවාර්යෙන්ම. ඉතින් ඒ වගේම තමයි ඔයගොල්ලෝ අද වීඩියෝ එකට කැමති නම් අනිවාර්යෙන් වීඩියෝ එකට ලයික් එකක් දාන්න.
ඉතිං ඒ වගේම තමයි ඔකොල්ලු තවමත් ARIT ස්කූල් චැනල් එකේ වීඩියෝස් බලන්නේ චැනල් එක සබස්ක්‍රයිබ් කරන්න නැතුවන අනිවාරයම පහල තියෙන රතුපාට සබස්ක්‍රයිබ් බට්න එක කලික් කල්ලා ARIT ස්කූල් එකත් එක්ක අදම එකතු වෙන්න ඉතින් ඒවගේම තමයි එහා පැතින බෙල්ලයිකන්න එකක් කලික් කල්ලා ඔගලන්ට පුළුවන් අපේ වීඩියෝස් නොටිෆිකේෂන් එකක් විදිහට ඕගලන්ගේ ළඟටම ගෙන්න්න ගන්න එන අපි තවත් අලුත් මලුත් මේ වගේ ගොඩක් ඉන්ට්‍රෙස්ටිං බ්ලොග් එකක් එක්ක ඉක්මටම සෙට්ටමු මම අනුචරණතුන්ග I've got an itch I can't scratch, I'm missing a piece that completes a whole part of me, an open wound scar to see. Everybody come here, gather round, welcome to the freak show, the best in town. What the hell's wrong with me? I don't get along with anybody, honestly. I've been living in my own